අයිබෝන් පුතේ. පුතේ මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒගොම මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් ඇතුළට ක්‍රියාත්මක වෙන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඊට පස්සේ පුතේ අපි මේ චුම්බක ක්ෂේත්‍රයේ සන්නායකයක් තියෙනවා. මෙන්න මේ විදිහට සන්නායකයක් තියෙනවා. ඒ සන්නායකය හරහා ධාරාවක් ගමන් කරන්න සලස්වන. මේ විදිහට ධාරාවක් ගමන් කරන්න සලස්වන මේ සන්නායකය හරහා. එතකොට වෙන්නේ සන්නායකයේ පුතේ චලනය වෙනවා. මේ පැත්තට චලනය වෙනවා. චලනය. කියන පුතේ මේ සන්නායකයේ මත මේ පැත්තට බලයක් ඇති වෙන නිසා තමයි මේ සන්නායකය චලනය වෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ අපි සන්නායකයක් තියලා මේ සන්නායකය හරහා ධාරාවක් ගමන් කරන්න සැලැස්සුවට පස්සේ මේ සන්නායකයේ චලනය වෙනවා. කියන්නේ මේ සන්නායකයේ මත මේ පැත්තට බලයක් ඇති වෙන නිසා. කියන පුතේ චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ අපි චුම්බක ක්ෂේත්‍රයක් තුල තිබූ සන්නායකයක් තුලින් අපි ධාරාවක් යවුවට පස්සේ මේ සන්නායකය චලනය වෙනවා. ඒ කියන්නේ සන්නායකයේ මත බලයක් ඇති වෙන නිසා. සන්නායකයේ මත බලයක් ඇති වෙන නිසා මේ සන්නායකය චලනය වෙනවා.